විපස්සී බුදුරජාණන් වහන්සේ සංගරුවන පිරිවරාගෙන සීතල කාලේ මාගේ ගමට වැඩියා. මං එක ශාලාවක් නිම කළා. ශාලාව මැද ගිනි මැලයක් ගහලා ඒ බුදුරජාණන් වහන්සේට ශ්‍රාවක සංගරුවනටත් රස්නේ ලැබලා දුන්නා කියනවා. ඊළඟට මම මේ බුදුරජාණන් වහන්සේට මේ සීතලේ වළඳන්න උණු පැන් දුන්නා කියනවා. කල්ප 91ක් ඇතුළත මට හැදිච්ච ලෙඩක් නැහැ කියනවා. දුගතියක ඉපදුන්නේ නැහැ කියනවා. නිරෝගී වුණා කියනවා. බුදුරජාණන් වහන්සේට උණුසුම සහ උණුපැන් පූජා කිරීමේ විපාකයි කියනවා. සීතලට උණුපැන් පූජා කරන්න ඕන, රස්නෙට සිසිල් පැන් පූජා කරන්න ඕන. රස්නේ වෙලාවට සිසිල් පැන් පූජා කළා රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි නිවේවා කියලා පතන්න. ඒ වගේම සීතල වෙලාවට උණුපැන් පූජා කරලා කිකිලියක් උණුසුම් කරලා බිත්තරයක් රකින්නකොට ඒ බිත්තරේ උණුසුම් වෙලා පැටවුම් එළියට එනවා වගේ මා කරන සෑම කුසලයකින්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැමැති උණුසුමින් මාව උණුසුම් වී මා තුලත් අමා නිවන උපදීවා කියලා හිතන්න.